Hi lamai, welcome back to my YouTube channel. ඉතින් අපි උදේ පාන්දර මද ගමනක් යන තමයි හදන්නේ. දවස් දෙකක ට්‍රිප් එකක්. කතරගම තමයි යන්න හදන්නේ. මේ ට්‍රිප් එක නම් මම හුඟක් ආසාවෙන් යන්න හිටපු ගමනක්. මොකද මම ආසමයි යනවා. මගේ හොඳම යාළුවෝ දෙන්නයි අපේ පවුලේ කට්ටියයි තව කට්ටිය ටිකකුයි අයියත් යනවා. ඉතින් ඒක නිසා මම හුඟක් ආසාවෙන් බලන් හිටියේ යන්න. Happy birthday. 43 කොහෙද දාලා 49ද කොහෙද 48. ඉතින් අද අපේ තාත්තගේ උපන්දිනය එක තමයි වලට අර වෙහෙහෙනිදී කියනවා ඇහුනේ. ඉතින් මට කියන්නත් අමතකුණා. අපි මුලින්ම ගියේ වෙහෙරහේනට. කෙනෙක් කතරගම යන ගමන් මාතර තියෙන තැන් ටිකේ ඇවිදගෙන වැඳගෙන යන තමයි හැදුවේ. එතකොට හොඳයිනේ. දැන් යන්න හදන්නේ දෙවුන්දර. ඉතින් බලාගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම වගේ ෆැමිලි ට්‍රිප් එක යන්නේ කතරගම. හැබැයි මට ගිය අවුරුද්ද යන්න ඕනේ නෑ. මම එක්සෑම් කරපු නිසා ගෙදර කට්ටිය විතරයි ගියේ. දැන් අවුරුදු දෙකකට පස්සේ තමයි මම මෙහෙ යන්නේ. වෙනද නම් මම මෙච්චර එක්සයිටඩ් නැහැ මෙහෙ යන්න. මේ සැරේයිද මන් දන්නේ දැන් ඉතින් අපිට ටිකක් කළා බස් එක යන්න තමයි තියෙන්නේ. අපේ බස් එකේ පොඩ්ඩක් ඉඩමදි. ඒක නිසා නටන්නත් බෑ. කට්ටියම වාඩි වෙලා සින්දු කිය කී යනවා. එනම් මං හිතන්නේ බුත්තල හරි කොහේ හරි මට නම් මතක නැහැ. අද වෙදර් එක මාර ලස්සනයි. මොකද අවසරත් නැහැ. වැස්ස වගේ පොඩ්ඩක්. ඒකට වහින් නැහැ. පොඩ්ඩක් ලාවට පොදයක් එනවා සමහර වෙලාවට එච්චරයි. දැන් අපි ආවා කිරින්දට. ඇත්තටම මං කලින් මෙහෙ එනකොට මෙහෙ මෙච්චර ලස්සනට හදලා නැහැ. දැන් නම් පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. ඒ කියන්නේ හුඟක් වෙලා ඉන්න හිතෙනවා. ඒක දිහා බලාගෙන මුහුදත් මාරම ලස්සනයි. ඔයාලත් බලන්නකෝ ලස්සන කොහොමද කියලා. දෙනේ අතරනේ මං කෑම කනේ එහෙම වීඩියෝ කළා නැහැ. මම හිතන මට අමතක වෙලා ඒව ගන්න. අපි නැත්තම් කිරින්දෙදි තමයි මං හිතන්නේ දවල්ට කෑවේ. උදේට කෑවේ නම් වෙහෙරේනිදි වගේ.
ඊළඟට අපි ගියේ තිස්සමහාරාමේ. මෙතනින් අපි ඇවිදලා ඉවර කරන්න තමයි හැදුවේ. ඊට පස්සේ අපි ඉන්න තැනට යන්න. මෙන්න බස්. ඉතින් මං කලින් කිව්වා අපේ තාත්තගේ බර්ත්ඩේ කියලා. ඉතින් අපි ආව සර්ප්‍රයිස් කරන්න. කතරගම ඉන්න තැනදී කේක් එකක් කපන්න හිතාගෙන කේක් එකක් ගත්තා. මාමට කියලා තමයි ගෙන්න ගත්තේ. ඒක තිස්සමහාරාමේදී තමයි. අපි තිස්සමහාරාමේ වැඳලා එනකන් එයා ගිහිල්ලා ඒකත් අරගෙන ඇවිල්ලා බස් එකෙන් තියලා තිබ්බා. ඉතින් ඔහොම තමයි අපේ පළවෙනි දවසේ ගෙවුනේ. අපිට හෙට උදේම හැරෙන්න ඕනේ. ඒක නිසා අපි සාමාන්‍යයෙන් 10ට වගේ නතර කළා නිදාගන්න ගියා. ඊළඟ දවසේ අපි පාන්දරම කිරිවෙහෙරටයි මහදේවාලටයි යන්න ආවා උදේ පූජාවට. නැත්තම් දවල් වෙන්න ගියොත් සෙනගත් වැඩි. අපිට උදේම ආවම ලේසි නිසා මගේ බාරෙකුත් තිබ්බ කලින් ඒකත් ඔප්පු කරන්නයි ඔක්කොටම තමයි ආවේ. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා නැවතිලා නැවතිලානේ නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ. කිරිහාර පූජා කරාට පස්සේ මට තිබුණා පහන් 50ක් පත්තු කරන්න. ඉතින් ඒක තමයි දැන් කරන්නේ. අපි සාමාන්‍යයෙන් මෙහි වෙනදට එන්නේ රෑට. ඒ කියන්නේ අපම දවසේ රෑ. මේ සැරේ අපි හිතුවා උදේ පාන්දර යන සෙනගත් අඩු නිසා ඇත්තටම උදේට අහම් මාරම නිදහස්. Apa
මං හිතන්නේ මේ ඉන්නේ මට හම්බුණ හොඳම මේ යාළුවා දෙන්නා. මං හිතන්නේ අපි හම්බුනේ 9 වසරේදී වගේ. ඒත් 9 වසරේදී එච්චරම හොඳ යාළුකමක් තිබ්බ කියන්න බෑ. අපි වෙන වෙනම වගේ හිටියේ වෙන වෙන යාළුවොත් එක්ක. ඊට පස්සේ 10 දී එකම පන්තියකට වැටුණා අපි. ඊට පස්සේ තමයි ෆිට උනේ. ඊට පස්සේ ලෙවල් අවුරුදු දෙක දැනුත් තාම එකට. ඉතින් මං හිතනවා ඉස්සරහට දිගටම මේ යාළුකම තියෙවි කියලා. ඔයාට ගැලපෙන ෂර්ට් ඇයි මම බෙසුසුමේම දැවටෙන්න ආස ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ මං සාමාන්‍යයෙන් කතරගම ආවම එන්න ආසම තැන තමයි මෙහි ලක්ෂ්මී දේවාලේ. ඒකට හේතුවක් විදිහට මේකත් එකක්. මෙතන මං රාමසීතර මාර මාසයි. මෙහි හුඟක් ලස්සනයි කියන්නේ අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ ඇයිද කියන්නේ මම මෙහෙට ආසයි. අර ගණ දෙවියෝ ඉන්නේ ඊට පස්සේ අර ක්‍රිෂ්ණ බබා නලවන්න තියෙන ඒවා මේවත් එක්ක වෙන්නේ නැති. බුලත් කොලයක් ඇයි ඕනක් තියෙනවා. ඒ ඉතින් මාව පේන්නේ නැහැ නේ නැතුව. ඔයාගේ කොමඩ් ගෙඩිය මොකද අතේ තියාගෙන ඔයා. ඔය 9ට මේ දෙකයි නෑ හරි මේ දෙකයි සෙල්ල කතරගම ආවා අපි. එහිදී නම් ඇත්තටම හුඟක් වහිනා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ පොදයක් වගේ. කියන්නේ අපි ආවට පස්සේ රෑ වැස්සා ඊයේ. ඒ වුණාට ඇවිදින වෙලාවල් වලට වැස්සේ නැහැ. මෙහිදී නම් පොඩ්ඩක් වැස්සා. අපි ඉතින් කමන්නේ හැමදාම නෑනේ කියලා තෙමි ඇවිත්තා. ඒත් ටික වෙලාවකින් වැස්ස පෑවුවා. අපේ හොඳට වෙන්නේ නැති. මෙහි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් ආවම ඔක්කොටම කලින් යන්නේ කඩවල් ටිකට. අපි ඉතින් වැඳලි ඉවරලා ආවා මොනවා හරි ගන්න අපිට. ඊට පස්සේ මායි යාළුවා දෙනා මැචින් බ්‍රේස්ලට් වගේ දෙකක් තුනක් ගත්තා. අපේ නංගින හාකන් දෙකක් අරගෙන පේනවනේ ඉතින් පොඩි එකා වගේ. ඊට පස්සේ ශාස්ත්‍රහන එක්කෙනෙක් හිටියා. මගේ යාළුවා නම් ඇහුවා ශාස්ත්‍රයක්. මටත් අහන්න ආසාවෙන් හිටියේ. ඒ වුණාට අපිට බස් එකට පරක්කුයි කියලා අපිට අග්ගාලා ආවා. මව්පිය දෙන ආශිර්වාදයෙන් ගොඩාක් හොඳ තැනකට යන්න පිළිසඳ. යාළුවේ කියනවා නම දෙන්න අකුරු තුන. ඔයා මතක කෙරුවොත් එයාම තවදවත් අමතක කරන්න ඕන. තවදවත් දුක් දෙන්නේ කියන්නේ. අසාද පන්න දෙක තුනක් නෑ පුතේ හිර හද වගේ කියනවා. කොල්ලන ගොඩක් කමන්නේ. ඔයා දාලා
ඉතින් අපි දවල්ට කන්න මග තියෙන තැනක නැවැත්තුවා. නවත්තලා එතනින් කිරි හැම තිබ්බ ඒවත් අරගෙන දැන් මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඇවිදලා ඉවරයි. රෑ වෙන කලින් යන්නත් ඕනනේ. කවුද? මේ මගේ boyfriend husband. ඉතින් මං හිතනවා ඔයාලා මගේ vlog එක enjoy කරා කියලා. Thanks for watching. මාව subscribe කරලා නැත්නම් subscribe කරලා යන්න.